ඔවුන්ගේ දස්කම් ඉදිරිපත් කරා ඉති රෞද්‍රත් ඔහුගේ කලා හැකියාවට ඔබෙල් ලැබෙන්නට සුළු ආධාර ඔහුගේ කලා දිවියට මහා දුවන්නට වේ. පදන්නේ ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඔබට පේනවා 100%ක් කතාවට ලැබෙන විදියට මේ අංගචලන ඉදිරිපත් කරගෙන කලේ විපය ගානක් වශයෙන් ඉඳලා දලරකුසෙක් විදියට රංගන ඉදිරිපත් කරන දලරකුසෙක් කුටි දරුවන් පරිදයට පත් කරන දලරකුසෙක් අනිකුත් වඳුරු රැළක් සබඳ පරිසරයේ හැසිරෙන ආකාරය ඔබට සජීවී කුටි දරුවන්ට කට බලා ගන්නට පුළුවන්. ඉතින් විශාල ප්‍රතිබද්ධ පිරිසක් මේ පරිශ්‍රයේදී සිටිනවා. අපි හැකි ඉක්මනින් ගලපා පවත්වන නැවතත් ඔබට දැක බලා ගන්නට අපි සූදානම් කර තිබෙනවා. ගතසිටි නරඹා ඔහුගේ කලා දෙවියට ආධාර උපකාර ලබා දෙමින් නවත් දෙවැනි වර්ෂවල ඔහුගේ දස්නා විස්තර නරඹන්න ඒ පූර්ව ජන්ම භවයක සිදු වූ විශේෂතම සිදුවීමක්. අතීතයේදී 80,000ක් වඳුරන්ගේ නායකත්වයේ දරූ මහා වඳුරු රාජයෙක් වනයක ජීවත් වුණා. ඒ වඳුරු රජාවගේ අප මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ උපේක්ෂාව, කරුණාව සහ බුද්ධියෙන් පිරුණු ජීවිතය. එක් දිනක ඔවුන්ට හමුවුණා ලස්සන දිය පොකුණක්. නලපාන කියන නමින් හැදින් වූ ඒ පොකුණ පිටින් බැලුවම සාමකාමී ඒ වගේ සුන්දරයි. හැබැයි ඒ තුල රහසිගතව තිබුණා දරුණු උදක රාක්ෂසෙක්. ඔහුට හැකියාව තිබුණා
වතුරට බැස පැන් බොන සතුන් මිනිසුන් ඕනෑම කෙනෙකු ගිල්වා කා දැමීමට. බෝධිසත්ව ගුණ තිබුණු ඒ වඳුරු රාජයා එය දැන සිටියා. ඔහු තම වඳුරන්ට කියා සිටියේ දරුවනේ මේ වනයේ විෂ වෘක්ෂ තියෙනවා. අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. ඒක නිසා පෙන් බොන්න මම එනකම් බලා සිටියා යුතුයි. කාලයකට පසුව වඳුරන් පොකුණාසලට යනවා. හැබැයි කවුරුවත් වතුරට බැස්සේ නෑ. ඔවුන් බලා සිටින්නේ බෝධිසත්වයෝ පැමිණෙන තුරුයි. ඔහු එනකොට විමසා සිටියේ ඔයාලා පැන් බොන්නේ නැත්තේ ඇයි දරුවනේ? වඳුරු පිළිතුරු දුන්නේ අපි ඔබ මේ පොකුණ අමනුෂ්‍යයෙකුගේ බලපෑමට පත්වුණු එකක්. අපි බලමු දැන් එය කොහොම ඇත්ද කියලා. ඔහු බට පදුරකින් බටයක්ගෙන ඒ ඔස්සේ පැන් පුරා බීම සඳහා සූදානම් වෙනවා.
ඒ අවස්ථාවේ ඔහු දැඩි අධිෂ්ඨානයක් කරනවා. ඒ මේ වටය මුල සිට අග දක්වා සිදුරු වේවා කියා. ඉන්පසු 80,000ක් වූ අනෙක් වඳුරන්ට කියා සිටියේ. ඔබලා හැමෝම ඔය වගේම බට දැඳුවලින් පැන් උරා බොන්න. එවිට එම වඳුරන් බට අරන් පොකුණට නොබැස පැන් උරා බොනවා. කිසිවකුට කිසිම විපාකයක් සිදු වුණේ නැහැ. එවිට උදක රාක්ෂයා මතුවෙනවා. ඔයාලා ඇයි ගොඩ ඉඳන් පැන් බොන්නේ? මෙහෙම පැන් උරබොනවා කියන්නේ තැටි මට කන්න බෑ කියන එකයි. එවිට බෝධිසත්වයෝ පිළිතුරු දුන්නේ, "ඔව්, තෝහට අපව කන්න බෑ. අපි තෝහට වංචා කරන්නේ නෑ. හැබැයි අප නපුරෙන්ද රැකෙන්නෙමු" කියා. ඉතින් එදින පුරාවටම උඩක රාක්ෂාගේ කිසිම සිනහවක් නොවීය. තමන්ගේ බලය ක්‍රියාත්මක කරගන්න බැරිව කෝපයෙන් පිරුණු ඔහු ආපහු වසන තැනටම යන්න ගියේය. ඒ දේශනාව අවසානයේ බෝධිසත්වයන් වහන්සේ මහනවරුන් වෙත පැවසුවේ, "මහණෙනි, මේ බට සිදුරු වීම, මෙම පොකුණෙන් පැන් බොන හැකියාව, මේ සියල්ල මගේ පුරාතන අධිෂ්ඨානයක ප්‍රතිඵලයයි." ඒ උදක රාක්ෂයා වූයේ දේවදත්තයි. වඳුරන් වූයේ බුදුරජාණන් වහන්සේගේ සග රැසයි. ඒ වඳුරු රජා වූයේ මමමයි. හොඳයි, ගණන් කරගන්නවත් බැරි තරමේ විශාල ප්‍රතිපද පිරිසක් මේ නැරඹුවා. ඉතින් කොහොමද කෙරෙන කලා දෙවියට ආධාර ප්‍රකාර ඉදිරියට තමයි